ඉතින් හැමෝටම ආයුබෝවන් කියලා අදත් වීඩියෝ එකකට පිළිගන්නවා. ඉතින් නිින්ද කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්. හොඳ නිින්දක් ලබා ගැනීමට හැමෝම කැමතියි. මහන්සි වෙලා රසාවක් කරනකොට ආතතියෙන් එයා ගෙදර එන්නේ. ඉතින් ගෙදර ඇවිල්ලා හොඳ නිින්දක් නැත්තම් එයාට ඊළඟ දවසත් එක්කම එයා ආතතියෙන් ඉන්නේ. ඉතින් ඔයා දන්නවද ඔයා ගන්න ආහාර වලිනුත් ඔයාට හොඳ නිින්දක් ගන්න පුළුවන් කියලා. හොඳ නිින්දක් ලබා ගන්න රාත්‍රියේදී ගත හැකි ආහාර 10ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මොනවද ආහාර 10? ආහාර 10 ගත්තාම අපේ ශරීරයට සිදුවෙන්නේ කියලාත් වීඩියෝ එකෙන්ම බලමු. ඉතින් ආහාර වල තියෙන නියමිත පෝෂක පදාර්ථ අනුව ස්නායු පද්ධතිය සංසුන් වෙනවා. ඒ වගේම ශරීරයේ හෝමෝන සමතුලිත වෙනවා. ඒ වගේම මොළයට පණිවිඩයක් කවනවා දැන් විවේක ගන්න අවශ්‍යයි කියලා. ඉතින් ඔයාට පුළුවන් අද රාත්‍රියේ මේ ආහාර 10න් එකක් හරි ඔයාගේ ආහාරයට අරගෙන ඇත්තක්ද කියලා බලන්න. ශරීරයේ හැම දෙයකටම වගේ හෝමෝන බලපානවා. ඉතින් නිදා ගන්න බල කරන හෝමෝනේ තමයි මෙලටොනින් කියන හෝමෝනය. චෙරිවල මෙන්න මේ මෙලටොනින් ස්වභාවිකවම තියෙනවා. ඔයාලට පුළුවන් නිදා ගන්න කලින් චෙරි අනුභව කරන්න. නැත්නම් චෙරි උස පානය කරන්නත් ඔයාලට පුළුවන්. ඔයා චෙරි උස හෝ චෙරි අනුභව කළොත් ඔයාගේ මොළයට පුංචි සංඥාවක් යනවා ඔයාලට නිදා ගන්න අවශ්‍යයි කියලා. ඊටමත් පැණි රස ජලය හුඟක් තියෙන චෙරි වලින් ඔයාට නිින්ද උපරිම ලබා ගන්න පුළුවන්. මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වෙනවා කෙසෙල් වල. කෙසෙල් කියන්නේ සබාධමේ නිදිපෙත්ත කියලා හඳුන්වනවා. ශරීරයේ මාංශපේශි ලිහිල් කරලා ස්නායු පද්ධතිය සංසුන් කරන්න කෙසෙල් වල තියෙන සංඝටක වලට පුළුවන්. කෙසෙල් වල තියෙන සෙරොටොනින් සහ මෙලටොනින් හින්දා මාංශපේශි ලිහිල් කරනවා. ඉතින් ඔයා නිදා ගන්න කලින් කෙසෙල් ගෙඩියක් අනුභව කළොත් ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ට්‍රිප්ටොෆෑන් සහ ඇමයිනෝ අම්ලයේ අඩංගු උණුසුම් කිරි වලිනුත් ඔයාට සැලසිලිදායක නිින්දක් ලබා ගන්න පුළුවන්. නිින්දට අවශ්‍ය සෙරොටොනින් සහ මෙලටොනින් නිපදවීමට මේ ට්‍රිප්ටොෆෑන් සහ ඇමයිනෝ අම්ලයට පුළුවන් වෙනවා. ඒ හින්දාම සංඥාවක් යනවා ඔයාට නිින්ද අවශ්‍යයි කියලා. අලිගඩ බේර කියන්නේ හැම දෙයකටම හොඳ දෙයක්. අලිගඩ බේර වල තියෙනවා සෞඛ්‍ය සම්පන්න මේස සහ මැග්නීසියම්. ඉතින් මේස සහ මැග්නීසියම් වලින් ඔයාගේ රුධිරයේ සීනි ස්ථාවරව තියාගන්නවා. ඒ හින්දාම ඔයාට පාන්දර 2ට 3ට වගේ ඇහැරෙන එක නවතිනවා. එළි වෙනකම්ම හොඳ නිින්දක් ලබා ගන්න අලිගඩ බේර වල තියෙන මේදේ සහ මැග්නීසියම් වලින් උදව් කරනවා. සාමාන්‍යයෙන් ඕට්ස් ගන්න උදෑසන ආහාරයට. ඕට්ස් වල ස්වභාවිකව මෙලටොනින් සහ කාබෝහයිඩ්‍රේට් තියෙනවා. මේ හින්දාම නිදා ගැනීමට අවශ්‍ය ට්‍රිප්ටොෆෑන් වඩාත් පහසුවෙන් අවශෝෂණය කරගන්න ඕට්ස් වල තියෙන මෙලටොනින් වලට හැකියාව තියෙනවා. ඉතින් ඔයා රාත්‍රියට ගන්න කුඩා ඕට්ස් මදුනෙන් ඔයාට සංසුන් හා දීර්ඝ ගැඹුරු නිින්දක් ලබා ගන්න පුළුවන් වෙනවා. උණුසුම් කිරි කෝප්පේ වගේ තමයි උණුසුම් තේ කෝප්පයක්. තේ වල අඩංගු වෙනවා ඇපිජෙනින් කියලා ප්‍රතිඔක්සිකාරකයක්. මේ ප්‍රතිඔක්සිකාරකයට පුළුවන් ශරීරයේ තෙහෙට්ටු ගතිය අඩු කරන්න. ඒ වගේම නිදිමත වැඩි කරන්නත් ඒවල තියෙන ඇපිජෙනින් කියන ප්‍රතිඔක්සිකාරකයට පුළුවන්. ඉතින් මේ ප්‍රතිඔක්සිකාරකය කරන්නේ ඔයාගේ මොළයේ තියෙන ප්‍රතිග්‍රාහක සමග බන්ධන වීම. ඉතින් නිින්දට කලින් තේ බොනවා කියන්නේ ඔයා බෙඩ් ෂීට් එකෙන් ඔයාගේ ඔළුවත් ඔතා ගන්නවා කියන එක තමයි. ආමඩ් කියන්නේ මැග්නීසියම් පිරිච්ච ආහාරයක්. මේ මැග්නීසියම් වලින් ඔයාගේ තද වුණු මාංශපේශි ලිහිල් කරන්නත් ඒ වගේම නිින්දේ හෝමෝනය අවදි කරන්නත් පුළුවන්. ඉතින් ඉතා සුළු මොහොතකින් ඔයාගේ ශරීරය සංසුන් කරලා ඔයාට ගැඹුරු නිින්දක් ලබා ගන්න ආමඩ් උපකාරී වෙනවා. නිකුඩු සහල් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩිපුරම තියෙන ආහාරයක්. සෙරොටොනින් හෝමෝනයේ වැඩිපුර ප්‍රමාණයක් නිපදවන්න සහල් වල තියෙන කාබෝහයිඩ්‍රේට් උපකාරී වෙනවා. ඉතින් ඔයා ගන්න සීනි සහිත ආහාරයකට වඩා සහල් වල තියෙන කාබෝහයිඩ්‍රේට් වගේ ශරීර ශක්තිය ස්ථාවරව තබා ගන්නත් රාත්‍රිය පුරා මනස සංසුන්ව තියා ගන්නත් උපකාරී වෙනවා. රතු මිදි කියන්නේ ස්වභාවිකවම මෙලටොනින් අඩංගු පළතුරක්. ඉතින් සැහැල්ලුයි, පැණි රසයි, ඒ වගේම මිදි කෑවහම ඔයාගේ ශරීරයම ප්‍රබෝධවත් වෙනවා. ඉතින් ස්වභාවික මෙලටොනින් තියෙන මිදි ආහාර ගත්තාම ඔයාගේ නිින්දට බාධාවක් නැතුවම ඔයාට ඔයාගේ දවස ගත කරන්නත් පුළුවන් වෙනවා. සුදු ලුණු කියන්නේ රුචි සංසරණයට වඩා උපකාරී වෙන දෙයක්. සුදු ලුණු ආහාර ගත්තාම ආතති හෝමෝන වෙන කෝටිසෝල් අඩු කරනවා. ඒ වගේම ඔයාගේ ශරීරය ලිහිල් කරනවා. ඉතින් ඔයාගේ රාත්‍රී ආහාරයේ සුදු ලුණු එකතු කරගත්තොත් ශරීරය ලිහිල් වෙනවා කියලා ඔයාටම දැනෙනවා. ඉතින් අපි හැමෝටම අවශ්‍ය නිින්ද සුඛෝභෝගීව ගත කරන්න. ඒ කියන්නේ අපේ ශරීරය නැවත නැවතත් සුව කර ගැනීම තමයි අපි නිින්දෙන් කරගන්නේ. ඉතින් නිදිපෙති පාවිච්චි කරනවට වඩා මේ ස්වභාවික ආහාර පාවිච්චි කරන එක ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් අපි ආහාරයට ගන්න දේ ඒ ක්‍රියාවලියට අපිට උපකාරී කරගන්න පුළුවන්. ඒ වගේම අපි ආහාරයට ගන්න දේවල් නිින්දට බාධා කරන්නත් පුළුවන්. ඉතින් ඔයා අද රාත්‍රියේදී නිදිපෙත්තක් ගන්නට වඩා හොඳයි මේ ආහාර 10න් එකක් හරි අරගෙන මේක ඇත්තද කියලා බලන එක. ඉතින් ඇත්තටම සබදාමේ පාමසිය කියන්නේ කෙසෙල් ගෙඩියක්. නැත්නම් චෙරි කිහිපයක්. උණුසුම් කිරි විදුරකින් ඔයාට ඔයාගේ හිතේ තියෙන සුන්දර හිණ ටික
බල බල නිදා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඉතින් හැමදාම සබදාමෙන් අපට ලැබුණු ආහාරයට අරන් ඔයාටත් හැමදාම සැප නින්දක් සුබහීනයක් බලන්න පුළුවන් වේවි. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුවබර නින්දක්.